කත්නෝරේ ස්වාමීන් වහන්සේ බණ කියන්නේ මත්ලාද? අපි දන්නේ හෙට දිනේ උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයෙක් වේවි කියලා. අචින්තිතම් විභවති චින්තිතම් විවිනස්සති. අපේ බුද්ධ දේශනාවට පටහැනි සංසාරේ කවදනම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? අර කවුද ධන්‍යයි මරණට පස්සේ මොකක් වෙයිද? අපිට ලොකු සතුටක් ඒ වගේම සංඝ සමාජයේ හැටියට ලොකු අභිමානයක් තියෙනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද කාලේ ඉතාමත් සමාජ මාධ්‍යයේ සහ තරුණයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් වන කත්නෝරුවේ සිරිදම් ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න කියලා හිතුණා. ඒකට හේතුව තමයි අද සමාජ මාධ්‍ය දාලේ ඒ වගේම හැමතැනම කතා වෙනවා මේ ස්වාමීන් වහන්සේ ගැන. හොඳ කතා වෙනවා. ඒ වගේම විවිධ චෝදනාත් උන්වහන්සේට එල්ලෙනවා. ඉතින් මම හිතුවා මේ වෙලාවේ උන්වහන්සේට එල්ල වෙන චෝදනා මොනවද? ඒවා අපි බෞද්ධ ජන සමාජ දැනෙන්න කොහොමද කියන කතා කරොත් හොඳයි කියලා හිතුණා. ඒ වගේම මේ වීඩියෝ එක කිරීමට බලාපොරොත්තු වෙන මූලික අරමුණ තමයි මොකද මේ ස්වාමීන් වහන්සේ අද ගුඩාරියක් සමීපලා ඉන්න තරුණයන්ට ඉන්න උන්වහන්සේ මේ ගුඩාරියක් තරුණයන්ගේ හදවත් තමයි ස්පර්ශ කරන්නේ. උන්වහන්සේගේ දේශනා හැකියාවෙන් මොකද හේතුව තමයි ගුඩාරියක් අපි දන්නවා දහම් දැනුම තිබුණත් මේ දේශනා පාතිහාර්ය ගොඩක් ස්වාමීන් වහන්සේට කරන්න බෑ. නමුත් වාසනාවකට අපේ මේ ස්වාමීන් වහන්සේට හැකියාව තියෙනවා. සංසාරේ කවදනම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. ඉතින් අපි දන්නවා විශේෂයෙන් ලංකාව වගේ රටක මෙවැනි ස්වාමීන් වහන්සේලා මෙවැනි බලපෑමක් කරන්න පුළුවන් අපේ ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එක අපි දන්නවා. බැරි වෙලාවත් වැරදි මාර්ගෝපදේශකත්වයක් ලැබුණොත් එහෙම අපේ තරුණ කොටස් වලට අපි දන්නවා උන්ගේ ජීවිත කෙලවර වෙන්න ඉතාමත් දුක්ඛදායක විදිහට උන් නන්නත්තර වෙනවා. ඉතින් මම හිතන්නේ අපේ හැමෝගෙම යුතුයකමක් තමයි ස්වාමීන් වහන්සේ වැරදි නම් ස්වාමීන් වහන්සේ නිවැරදි කරගන්නට ඕනි. උන්වහන්සේ නිර්දය ලෙස විවේචනය කිරීම නෙවෙයි අපිට ශ්‍රී උන්වහන්සේගේ ඇති ඒ කියන්නේ උන්වහන්සේ යම් කිසි වැරද්දක් තියෙනවා අපිට පුළුවන් ඒ වැරද්ද හදාගෙන ඉදිරියට යන්න. ඒ වගේම අපේ තරුණ කොටස් අපිට ආරක්ෂා කරගන්නට ඕනේ. අපේ තරුණ ප්‍රජාව අනාගත පරම්පරාව අපිට ආරක්ෂා කරගන්නට ඕනේ. මොකද මේ වෙලාවේ උන්වහන්සේ ගොඩාක් තරුණයන්ට සමීපෙලා ඉන්නවා. ඒ වගේ තරුණොත් එහෙම උන්වහන්සේ වටා රොක්කමින් පවතිනවා. ඉතින් මෙවැනි ස්වාමීන් වහන්සේ නමක් මම හිතන්නේ මෑත අපිට දන්න දකින කාලෙදී අපිට දකින්න හම්බුනේ මේ වගේ ලස්සන ධර්මයේ දේශනා කරන තරුණයන්ට සමීප වෙන තරුණයන් ආමන්ත්‍රණය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට මුණ ගැහිලා නැහැ. ඉතින් මම හිතුවා මුන්වහන්සේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මොකද මේ සමාජ මාධ්‍යයෙන් එල්ල වෙන චෝදනා මඩ අවලාද පැසසුම් මේ සියල්ලක්ම තියෙන. ඉතින් අපි හිතුවා පැසසුම් වලට වඩා උන්වහන්සේට එල්ල වෙන චෝදනා ගැන මේ වෙලාව අපි කතා කරොත් අපි හඬක් නැවුවොත් හොඳයි කියලා හිතුණා. මොකද ඒක අපි හැමදෙනාගේම වගකීම. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේව ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් විදිහට මම සලකනවා. හොඳයි අපි බලමු ප්‍රථමයෙන්ම මොනවද මුන්වහන්සේට එල්ල වෙන චෝදනා. පළවෙනි චෝදනාව තමයි කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ බණ කියන්නේ මත්ලාද? දෙවෙනි චෝදනාව තමයි මුන්වහන්සේ දේශනා කරන දහම් කරුණු අපේ බුද්ධ දේශනාවට පටහැනි කියලා ගොඩාක් ස්වාමීන් වහන්සේලා චෝදනා කරනවා. ඊළඟ කාරණාව තමයි කත්නෝරේ ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික ස්වාමීන් වහන්සේ නමක්ද කියලා විවිධ පාර්ශ්වයන් ඇඟිල්ල දික් කරන උන්වහන්සේට. ස්වාමීන් වහන්සේ පිටිපස ආදිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනවද? එවැනි කල්ලි කණ්ඩායම් උන්වහන්සේ මෙහෙවනවද කියලා විවිධ පාර්ශ්වයන් ප්‍රශ්න කරමින් සිටිනවා. ඇත්තටම උන්වහන්සේ මෑත ඉතිහාසයේ මම හිතන්නේ තරුණයන්ට ඉතාමත් සමීප වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. මම හිතන්නේ මම දැක්කා අද තරුණයෝ තමන්ගේ අත්වල ටැටූ ගහගෙන එතකොට ත්‍රිවිල් වල මේ අර උන්වහන්සේගේ අර ප්‍රධාන වැකිය අචින්තිතම් විභවති චින්තිතම් විවිනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. මම හිතන්නේ තරුණගේ තාම පිපිදීමක් තියෙනවා. ඒක ත්‍රිවිල් වල බස් වල එතකොට මේ අතේ ටැටූ පවා මේ තරුණයෝ මේ ගහගෙන ඉන්නවා. ඒ කියන්නේ තරම් ආකර්ෂණ වෙලා තියෙනවා මිනිස්සු උන්වහන්සේලා ආකර්ෂණ වෙලා තියෙනවා. ඒ හේතුව මම හිතන්නේ අද පොඩ්ඩක් විවිධ කොටස් ඒ සම්බන්ධයෙන් වද වෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මුන්වහන්සේ වටා විශාල තරුණ කොට්ටාසයක් අද වෙනකොට එක්රොක්කමින් පවතිනවා. මම හිතන්නේ මේ අතිශයයෙන් අපි
මෑත ඉතිහාසයේ දැන් අපි දැක්ක එක අපිට මතකයි ඒ කාලේ සෝමසෝයන් වහන්සේ වටාත් ওই විදිහට විශාල පිරිසක් එකතු වෙලා තිබුණා. ඉතින් මෑත කාලේදී උන්වහන්සේ වටා ලොකු පිරිසක් එකතු වෙමින් පවතින විශේෂයෙන් තරුණයෝ. මොකද හේතුව තමයි අද වර්තමානයේ කිසිම කෙනෙකුට තරුණයන්ට ආමන්ත්‍රණය කරන්නට බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩිහිටියන් විදිහට අපි වගේම ආගම ගොඩක් ඒ කියන්නේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි විවිධ පූජ්‍ය පක්ෂයට ඇත්තම අපේ තරුණයන්ට ආමන්ත්‍රණය කරන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ගේ හිත් දිනා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අයිස් කුඩු සහ නොයෙකුත් විෂමද්‍රව්‍ය වලට තරුණයෝ ශීඝ්‍රයෙන් ඇබ්බැහි වෙනවා. සමාජ මාධ්‍ය එතකොට සියද විනාශා ගැනීම කී නොකී සියලුම කාරණාවලට අපේ තරුණයන් මැදිහත් වෙලා තියෙනවා, ගොදුරු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒට නිසි දහමක් වගේම මාර්ග උපදේශකත්වයක් නැති නිසා අපේ තරුණයන් අද නන්නත්තර වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ලක්ම සංසන්දනය කරලා බලනකොට අද මේ ස්වාමීන් වහන්සේ කරන්නේ විශාල සේවයක්. තරුණයන්ට කතා කරන්න පුළුවන්. තරුණයන් බොහොම උනන්දුවෙන් උන්වහන්සේගේ මේ දහම අහන්න පෙළ ගැසෙනවා. දේශනා පාඨය හැමෝටම කරන්න බෑ. කොච්චර දහම් දැනුම දැනගත්තත් ඒ දේශනා පාඨය කරන්න හැමෝටම බෑ. ඒකට විශේෂ හැකියාවක් තියෙන්න ඕනි. ඉතින් ඒ හැකියාව උන්වහන්සේට තියෙනවා. ඒ නිසා වෙන්නදී ගොඩ විවිධ පාසෙන් විවිධ කල්ලි කණ්ඩායම් විසින් උන්වහන්සේ වෙත ගොඩක් අවලාද මඩ ප්‍රහාර එල්ල කරනවා. අපි බලමු මේ වගේ සත්‍ය අසත්‍යතාවය. මොකද අපිට මෙතන කිසිම කෙනෙකුට චරිත සහතික දෙන්න බෑ. මොකද ඒකට හේතුව තමයි අපේ ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා. විවිධ ස්වාමීන් වහන්සේලා උපපැවිදි වෙච්ච හැටි අපි දන්නවා. ඒක විවිධ කල්ලි කණ්ඩායම් නිකායන් ක්‍රියාත්මක වෙලා අපේ භික්ෂුන් වහන්සේලා තරුණ දක්ෂ චතුර කතිකත්වයක් තියෙන භික්ෂුන් වහන්සේලා උපපැවිදි වෙන තැනට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද බෞද්ධ ජන සමාජයේ සැකයක් ගොඩනැගෙන එක හරි. ඒ වගේම තමයි ගොඩාක් කට්ටිය සඳහන් කළා මේ ස්වාමීන් වහන්සේ බේර ගන්න ඕනි කියලා. ඇත්තට මේක ඇත්ත. ඒකට හේතුව තමයි මේ වගේ විශාල ජනප්‍රියත්වයක් කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේලා එක කළමනාකරණය කරගන්නට බැරි වුණොත් මොකද මේ ස්වාමීන් වහන්සේ තාම තරුණ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒක උන්වහන්සේට කළමනාකරණය කරගන්නට පුළුවන් වෙන්නට ඕනි. එහෙම නොවුනොත් ඒකෙන් සිදුවෙන අවාසිය අවැඩ අපට මෙහෙමයි කියලා කියන්නට බෑ. ඒ නිසා අපි බෞද්ධ ජන සමාජ විදිහට ලාංකික විදිහට අපි කොහොමද මේ ස්වාමීන් වහන්සේව ආරක්ෂා කරගන්නේ? ඒකට උන්වහන්සේට මේ නැගෙන චෝදනා වලට කොහොමද අපි පිළිතුරු දෙන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් පළවෙනි කාරණාව තමයි උන්වහන්සේගෙන් හැමෝම දැන් මගේ YouTube channel එකෙත් කට්ටිය මම ගොඩක් ඔය මේ short videos share කරනවා. ඒකෙදී ගොඩක් කට්ටිය අහලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ මත් වෙලාද ධර්ම දේශනා කරන්න කියලා. ඉතින් ඒකට මම හිතන ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් උත්තර දීලා තිබුණා. උන්වහන්සේගේ කතා කරන ශෛලය වෙනස් එකක්, ගැඹුරු කටහඬක් තියෙනවා. ඉතින් එක ස්වාමීන් වහන්සේලා දේශනා කරන විදිය වෙනස්. ඉතින් මම හිතන්නේ මේ කතා කරන විලාසය නිසාම තමයි ගොඩක් තරුණයෝ ඒ කියන්නේ විශේෂ හඬක්, එක යුනික් කියන්නේ වොයිස් එකක් තියෙන නිසා තමයි මම හිතන්නේ ගොඩක් තරුණයෝ ඒ හඬට කැමති. ඉතින් ඒ ආකර්ෂණය වෙලා තියෙන ඒක නිසාම වෙන්නට පුළුවන්. ඉතින් අපි ඉතින් දන්න විවිධ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒකේ කොයි හැටි වෙතත් මම හිතන්නේ මේක උන්වහන්සේ දේශනා කරන විදිහ ඉතින් අපට මත් වෙලා නැද්ද කියලා ඉතින් කියන්න බෑ. ඉතින් මම හිතනවා උන්වහන්සේ මත් වෙලාද නැද්ද කියන එක නෙමෙයි, අපිට උන්වහන්සේ දේශනා කරන දේශනාව යම් කිසි දෙයක් ගන්න පුළුවන් නම් උන්වහන්සේ මත් වෙලාද කියන එක අමතක කරලා අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි ඒක අරගෙන ඉමු. ඒ වගේම තමයි අනිත් දේ තමයි දැන් උන්වහන්සේ දේශනා කරන දේශනාව පරස්පර විරෝධයි. ඒ කියන්නේ අපේ තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධ දේශනාවට උන්වහන්සේ කතා කරන කරුණු කාරණා පරස්පර විරෝධීද. ඒකට එක හේතුවක් තමයි උන්වහන්සේ මෑතකදී ලංකාවේ අබේදාත්ම මාතෘක ඉදිරිපත් කරන YouTube channel එක උන්වහන්සේ ඉන්ටර්විව් එකක් තිබුණේ. එතනදී උන්වහන්සේට යම් කිසි කාරණාවක් මම හිතන පැටලි සහිත වෙනවා. ඒක තමයි ආයුව අර පුනර්භවය පුනරුත්පත්ති විශ්වාස කරනවා නැද්ද කියන එක. ඉතින් ඒ YouTube channel එකේ පූර්වක ඇහුවා ඒ ප්‍රශ්නේ. ඉතින් මම හිතන උන්වහන්සේට ඒක හරියට ඍජු උත්තරයක් උන්වහන්සේ දුන්නේ නැහැ. පුනර්භවය පිළිගන්නවද වහන්සේ? අර කවුද දන්නේයි මැරුණට පස්සේ මොකක් වෙයිද කියන ඒක තමයි. හුස්ම පටන් ගද්දී හුස්ම ඉවර වෙද්දී එක ගොඩකට නෙවෙටෙන්නේ. අපාය දිව්‍ය ලෝකය උපදිනවද නැද්ද?
බජාර් භාෂාවෙන් කියනවා නම් මම උත්තර දෙන්නේ අපිට මොකද කියලා. තථාගත ධර්මය අපි කල්ලා ඒක උත්තරයක් දෙන්න බැරි වුණා. ඉතින් හැමතිස්සෙම මේක අපි බුද්ධ දේශනාව රෙෆරන්ස් විතර ගන්න ඕනේ. ඒක එහෙම නොවුනොත් මොකද අපිට ඕන විදිහට අපේ හිතලුවක් කියන්න බෑ. ඒක වැරදෙන්නට පුළුවන්. ඒ වගේම සමහර කාරණා හරි වුණත් ඒක අපිට ඔප්පු කරගන්නට බැරි වෙනවා. ඉතින් ඒකයි අපි බුදුරජාණන් වහන්සේගේ අභිධර්මයේ විනය සහ සූත්‍ර පිටක පරිශීලනය කරලා ඒ රෙෆරන්ස් ගන්නට ඕනේ. ඒකයි එහෙම නැතුනොත් අපට ඕන දේ කියන්නට බෑ. සමහර දේවල් අපිට අපේ ෆීලිං එකට ඇත්ත වුණත් අපිට ඒවා කියන්නට බෑ. ඒකට හේතුව තමයි මේ ජන සමාජය අපි කියන දේවල් විශ්වාස කරන්නේ හැමතිස්සෙම අපි ආපු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එක්ක එදිලා ඉන්නේ. ඉතින් ඒක නැති කරන්න බෑ. ඉතින් ඒකම තමයි අපේ තියෙන දෘෂ්ටිය. ඒක තමයි අපි නැති කරන්නට ඕනේ. ඉතින් මේ කාරණාව ටිකක් සංකීර්ණ කාරණාවක්. ඉතින් මම හිතනවා උන්වහන්සේට මේ ධර්ම කාරණාවක් පැටලුණා නම් අපි උන්වහන්සේට අවස්ථාවක් දෙමු ඒක හදාගන්න. මොකද මගේ අතනොත් වැරදි වෙන්න පුළුවන්. මම මේ කතා කරන එකත් තමයි වැරදෙන්නට පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් කවුරු හරි කාට හරි තමන් කරපු වැරද්දක් වුණා නම් ඒ අත්තරද්ද හදාගන්න chance එකක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ කෙනා විවේචනය කරනවට වඩා ඒ මිනිස්සු ඒ කෙනාව පල්ලෙහාට දානවට වඩා එහෙම වඩ ගන්නවට වඩා මම හිතන්නේ ඒක අපි බෞද්ධයන් විදියට ඒක මෛත්‍රී පැත්තෙන් ගත්තත් කරුණා පැත්තෙන් ගත්තත් ඒක ඊටමත් උසස් ගුණාංගයක්. ඒ නිසා අපි උන්වහන්සේට අවස්ථාවක් දෙමු. ඒ ධර්ම කාරණා මොන හරි පරස්පර විරෝධී නැතිනම් ඒකට උන්වහන්සේ තව තරුණ භික්ෂුන් වහන්සේ නමක් අපි අවස්ථාවක් දෙමු ඒකට. ඒ වගේම තමයි දැන් මම දැක ගොඩක් ස්වයන් වහන්සේලාත් උන්වහන්සේ විවේචනය කළා තිබුණා. අතරම උන්වහන්සේව විවේචනය කරන එක හොඳයි. ඒකට හේතුව තමයි උන්වහන්සේ යම්කිසි අඩුපාඩුවක් තිබ්බොත් උන්වහන්සේට අවස්ථාවක් තියෙනවා මේ අඩුපාඩු නිවැරදි කරගන්න. ඒ ධර්මදර භික්ෂුන් වහන්සේලා විදියට විනයදර භික්ෂුන් වහන්සේලා විදියට ඔබ වහන්සේලාට පුළුවන් මේ උන්වහන්සේ මොන හරි වරද්දක් කරලා තියෙනවා නම් ඒක උන්වහන්සේට පාදලා පෙන්නලා දෙන්න. ඒක මම හිතන්නේ උපාධ්‍යයන් වහන්සේලා විදිහට ගුරු හඳුරුවන් විදිහට නායක ස්වාමීන් වහන්සේලා විදිහට බෞද්ධ භික්ෂුන් විදිහට ඔබ වහන්සේලා සියලු දෙනාගේම යුතුයකම. මොකද අපි කිසිම කෙනෙකුට කරන්න බැරි කාර්යයක් උන්වහන්සේ මේ වෙලාවේ කරනවා. සමහරට අපි දන්නේ මොකද්ද ඊළඟ පීවර අපිට සහතිකයක් දෙන්නට බෑ. ඒ කියන්නේ ඇෂුරන්ස් එක අපිට කාටවත් දෙන්න බෑ. නමුත් අපිට තියෙන්නේ මුන්වහන්සේව ආරක්ෂා කරගන්න. ඉතින් මුන්වහන්සේ ධර්ම කාරණා මොන හරි වැරදිලා තියෙනවා නම් ඔබ වහන්සේලාට පුළුවන් ඒ කාරණා නිවැරදි කරන්න. මම දැක්ක ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒක නිවැරදි කරලා තිබ්බ දෙනමක් හරි තුනමක් හරි එකක් තමයි මම දැක්කා මේ අපේ හන්තානි ස්වාමීන් වහන්සේ උන්වහන්සේව ගෙනෙල්ලා කතා බහ කරන අපි පොඩ්ඩක් ඒකත් අහලා බලමු. මම වයසේ මම හිතන මට වඩා අවුරුදු කීපයක් බාලයි. එහෙමයි. එතකොට අපේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත එකම චීවරයේ දරාගෙන ඉන්න තරුණ භික්ෂුවක් හැටියට අපිට ලොකු සතුටක් ඒ වගේම සංඝ සමාජයේ හැටියට ලොකු අභිමානයක් තියෙනවා. ඔබ වහන්සේ සාමාන්‍යයෙන් විවිධ විදිහට සංවිධානය කරලා තරුණ තරුණියෝ දහස් ගණනක් ගෙන්නන්න ලොකු ඕන කෙනෙකුට පුළුවන්. එහෙමයි. හැබැයි ඔබ වහන්සේ මේ ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. පෙරලියක් ඔබ වහන්සේ මේ පුංචි කාලෙට කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහටම මොන බාධකාවක් විවිධ විදිහට චෝදනා ඉස්සරහට එයි. තව ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම විවිධ අභියෝගයේ ඒ කිසිම අභියෝගයකදී නොසැලී නොබියව මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ වහන්සේගේ මේ ලබා දෙන අමිල දායකත්වය ඉදිරියටත් ওই විදිහට ලබා දෙන්න තරුණ භික්ෂුවක් හැටියට ඔබ වහන්සේ පසුපසින් අපිත් සදාකාලිකව ඔබ වහන්සේගේ මේ ගමන තුල ඉන්නවා කියලා හදවතින්ම මතක් කරනවා. ගොඩක් පිං හාමුදුරනේ. හරි. ඔය වගේම තමයි දැන් අර මිත්‍යා දෘෂ්ටික දැන් මිත්‍යා දෘෂ්ටිකද කියන ඒකටත් මම හිතා අපි අර කර්ම channel එක කරන ස්වාමීන් වහන්සේ උන්වහන්සේට අදහස් දක්වලා තිබුණා. මේක මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි. සමහර තව ගොඩක් ගී කට්ටියත් මේ සම්බන්ධයෙන් කතා බහ කරලා තිබුණා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මොන හරි අපේ යම් කිසි වරදක් තියෙනවා නම් අපි මේක හරි ගස ගන්නට ඒකට හේතුව තමයි මෑතදී සිදු කරපු ජන සංගණනයෙන් එළි වුණා බෞද්ධයන් 4% අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ලොකු ඉම්පැක්ට් එකක්. අපි කියන්නේ 100ට අපි 70 ගාණක් තිබුණා. දැන් 69 ගාණකට බහැලා තියෙනවා. ඉතින් අපි හැමෝම කියන්නේ ගිහි පැවිදි සියලු දෙනාම මේ පිළිබඳ නැවත වතාවක් හිත යුතු අවස්ථාවක්. අපි ඊළඟ එක දේ තමයි දැන් මේ ස්වයන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඒකට මම හිතන්නේ කර්ම channel එකේ ස්වයන් වහන්සේ ඒකට විස්තරයක් දීලා තිබුණා. අපි චුට්ටක් ඒකත් අහමු. අපි දන්නේ හෙට දිනේ උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයෙක් වේද කියලා. අපි දන්නේ අනිද්දා දිනේදී උන්වහන්සේම වැරදි පාරකයයිද කියලා. මොකද අපි දැක්ක පෞගිය කාලය තුල සමහර භික්ෂුන් වහන්සේලා
තමන්ගේ ජනප්‍රියතාවය ගොඩනගාගත්තට පස්සේ විවිධාකාරයේ මිත්‍යා දෘෂ්ටි කතා කියන්න පටන් ගත්තා. ඉතින් නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කත්නෝරේ සිරිධම්ම හාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. මේ හාමුදුරුවෝ සම්බන්ධව සමාජය තුළ ඊටාම නරක මතවාදයක් ගොඩනගන්න උත්සාහ කළා. නමුත් අපි මේ වෙලාවේ මේ කතා කරන්නේ ඒ නිසා උන්වහන්සේ එහෙම කෙනෙක් නොවන වගේ අපේ ජනතාව හමුවේ තබන්නට අපි දන්න අපි අධ්‍යයනය කරපු අපිත් එක්ක හිටපු භික්ෂුවක් කියන කාරණාව මේ වෙලාවේ කියන්න. ඒ කාරණාව සමාජය හමුවෙන් තබමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දැන් ඊළඟ කතාව තමයි මේ ස්වාමීන් වහන්සේ පිටිපස අදිසි හස්තයක් ඉන්නවද? ඒ කියන්නේ අපි දන්නවා මෑත කාලේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා පිටිපස විවිධ ආගමික කල්ලි කණ්ඩායම් හිටියා. ඉතින් උන්වහන්සේලාගේ දක්ෂකම කොහොම හරි උන්වහන්සේලාව මේ ගොඩක් සමීපව ඒකට මොනිටර් කළා. උන්වහන්සේලා උපපැවිදි වෙන තැනට ගොඩක් කටයුතු කරා. ඒක ගොඩක් අපේ ඉතිහාසයේ ගොඩක් අපිට අත්දැකීම් තියෙනවා. මිහිරි අත්දැකීම් තියෙනවා. ගොඩාක් දක්ෂ වියත් චතුර කතිකත්වය තියෙන ස්වාමීන් වහන්සේලා උපපැවිදි කරලා මේ ශාසනය අයින් කරා. ඒකට හේතුව තමයි මේවැනි ස්වාමීන් වහන්සේලාට යම්කිසි ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න පුළුවන්, යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් ඒ බලපෑමක් කරන්න ඔය ගොඩාක් නිකායවල වල ඉන්න කල්ලි කණ්ඩායම් ඒවට කැමති නැහැ. ඉතින් යාළුවා වෙනම ප්‍රොජෙක්ට් එකක් යනවා. ඉතින් ඒ කට්ටිය කරන්නේ මේ ස්වාමීන් වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේලාගේ මොන හරි තියෙන දුර්වලතාවයක් ඉස්මතු කරගෙන උන්වහන්සේව දුර්වලතාවයෙන්ම විනාශ කළා දාන ප්‍රොජෙක්ට්ස් ගොඩාරියක් තියෙනවා. ඉතින් ව්‍යාපෘති ගොඩාරියක් වෙනවා. ඒ කියන්නේ උන්න සමහරවිට අපි දැක්ක මේ අත කාලෙදී මේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ අන්තිමට PR එකක් දීලා තමයි උපවැවිදි කරලා යවුවේ. ඉතින් තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා වාහන දීලා උපවැවිදි කරා. ඊට පස්සේ ගොඩක් හනි ට්‍රැප් දෙනවා ස්වාමීන් වහන්සේලාට. ඒ කියන්නේ කාන්තාවක් සම්බන්ධ කරලා උන්වහන්සේව ට්‍රැප් කරනවා. වීඩියෝ කරලා අන්තිමට උන්වහන්සේට නැවත මේ ධර්ම දේශනා කරන්න නැති තැනට කටයුතු කරන. ඒ වගේ ගොඩාක් දේවල් මේ සමාජ සිදුවීමෙන් පවතින. ඉතින් අපි හිතනවා අපි මේ අපේ ස්වාමීන් වහන්සේලා අපි ආරක්ෂා කරගන්නට ඕනේ. අපි හැමෝටම පුළුවන් බොහොම පහසු කෙනෙක් විවේචනය කරන කෙනෙක්ට මඩ ගහන්න, දේශ සහගතව නිර්දේ විදිහට උන්වහන්සේලා පාත දාන්න පුළුවන්. නමුත් ඉවර දාගෙන ඉන්න එක විස්කලේශ පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් අපි හැමෝම මේක දන්නවා. අපි ගිහියෝ විදිහට අපිට පුළුවන් ඕන විදිහට විවේචනය කරන්න ස්වාමීන් වහන්සේලා විවේචනය කරනවා. නමුත් ඒක උන්වහන්සේලා කරන කාර්යභාරය ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් අපි ගිහි පැවිදි සියලු දෙනාම එකතු වෙලා මේ ශාසනය ආරක්ෂා කරගන්නට අපි සියලු දෙනාම කටයුතු කරමු.